අයිබුවන් ඔයාලා හැමෝටම. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ සිලෝන් ටී මියුසියම් එක ළඟට. අපි මුලින්ම ටී මියුසියම් එක ඇතුළට ගිහින් විස්තර බලලා ඉමු. මුලින්ම ඇතුල් වෙනකොට රුපියල් 200ක මුදලක් ගෙවලා ටිකට් පතක් ලබා ගන්න ඕන. ඊට පස්සේ අපිට එතන ඉන්න කෙනෙක් ඇවිල්ලා ටී මියුසියම් එක ගැන විස්තර අපිට කියලා දෙනවා. ඉතින් අපි ඒකත් බලලා උඩට යමු. මොකද මේ දෙක අපිට කිරි විදිහට ප්ලේන්ලි කහට 3 දිනක් බොන්න පුළුවන් කහට ගතිය ගන්නයි මේ දෙකෙන් චුට්ටක් ඉතින් මේකේ ඇතුලේ ටී ෆැක්ටරි එක කොහොමද වෙන්නේ ඒ ක්‍රියාවලිය මොකද්ද කියන එක ගැන හොඳ අත්දැකීමක් ඔයාලා හැමෝටම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක අපිට විතරක් නෙමෙයි පාසල් යන දරුවන්ට ඒ ඕන කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේක ලංකාවේ තියෙන පළමු හා එකම ටී මියුසියම් එක. ඉහළ මාලයට ගියාට පස්සේ අපිට එතන නිෂ්පාදනය වන ටී ජාති මොනවාද කියන එක අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම නොමිලේම ටී පානයක් අපිට රස විඳින්න පුළුවන්. අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක අත් විඳින ගමන් වටපිටාවේ තියෙන සිරි නරඹන්නත් පුළුවන්. ඒ උඩ තට්ටුවට ගියාම. ඉතින් අද අපි ටී මියුසියම් එක අපේ ප්‍රධාන අරමුණ බලන එක අපි ප්‍රධාන අරමුණ නොවුණත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒක බැලුවට පස්සේ ඒකේ තියෙන අත්දැකීම් අපේ ජීවිතයට අපි ලබාගත් නොදැක්ක දේවල් ලබා ගන්න මොකද ටී ෆැක්ටරි එක අත්දැකීම් අපිට ලබා ගන්න. ඉතින් අපි ඒක පහලට ඇවිල්ලා අද අපේ ප්‍රධාන අරමුණ වුණ අපේ ගමන මොකක්ද කියන දේ තමයි ප්‍රධාන අරමුණ උනේ. ඉතින් අපි පහලට ඇවිල්ලා ඒ අපේ අලුත් ජීවිතයට ලබා ගන්න අලුත් අත්දැකීමක් එකතු කරගන්න තමයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ බර්ඩ් පාක් කියන බෝඩ් එක තියෙන්නේ ඒ යට තියෙනවා පිකෝ ට්‍රේල් එක ආරම්භ කරන ස්ථානයේ බෝඩ් එක. නමුත් දැනට ඒක බෝඩ් එක මැකිලා තියෙන්නේ. එතනින් තමයි ආරම්භ කරන්න තියෙන්නේ මේ දකුණු පැත්තට යන්න තියෙන පාරේ. මෙන්න මේ පාරේ ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ ඉස්සරහට යනකොට අපි විස්තර කතා කරමු. ඉතින් අද අපිට ප්‍රදීප් අයියා ඒ වගේම දමිදු මල්ලි හැමදාම වගේ දනාල්. ඉතින් ප්‍රදීප් අයියයි දමිදුයි පළවෙනි පාරට තමයි මාත් එක්ක මේ සංචාරයට එකතු වෙන්නේ. ඉතින් දනාල් මීට පෙර මගේ සංචාරවලට එකතු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ වීඩියෝස් වලින් දකින්න ඇති. ඉතින් පිකෝටේල් කියන්නේ ලංකාවේ තියෙන පළවෙනි ලෝන් ඩිස්ටන්ස් හයික් එක. මේක කිලෝමීටර් 302කින් යුක්තයි. නමුත් ඒක කොටස් 22කට කඩලා තමයි මේක වෙන් කරලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපි ගමන යන අතරතුරදී මේ වගේ හන්තාන හන්දිය හම්බ වෙනවා. මෙතනින් වම් පැත්තට හන්තාන සඳගිරි සෑය බලා ගන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තට හන්තාන ටවර් වලට යන්න පුළුවන් තියෙන පාරක් අපිට හම්බ වෙනවා. නමුත් අපි යන්නේ මෙන්න මේ කොන්ක්‍රීට් පාරේ. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. පිකෝ ට්‍රේල් එකේ මැප් එක. මෙන්න මෙතනින් වම් අත පැත්තට යන්න තියෙන පාර තමයි අපි යන්න ඕනේ. ඉතින් මේ පාරේ යන ගමන් විස්තර කතා කරමු. ඉතින් අද හන්තාන සිට ගලහා මේක කිලෝමීටර් 12.8කින් යුක්තයි. ඉතින් පිකෝ කියන්නේ හොඳම තේ දැල්ලෙන් හැදෙන ටී එක. ඒක නිසා තමයි පිකෝ ට්‍රේල් කියලා නම් කරලා තියෙන්නේ. මුලින්ම මේ මාර්ගය හොයාගෙන තියෙන්නේ මීට වසර 10ක් විතර ශ්‍රී ලංකාවේ සංචාරය කරපු මිගෙල් කුනාට් කියන පුද්ගලයා විසින්. ඉතින් අද විදේශික සංචාරකින් අතර මේ මාර්ගය ඉතා ප්‍රසිද්ධයි. මොකද අපි පළවෙනි ස්ටේජ් එක තමයි අද අපි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ මාර්ග සලකුණු ඔස්සේ බ්‍රෝකන් රොක් තමයි මෙතනට කියන්නේ. ඉතින් අද වැහි වර කාලගුණයක් තියෙද්දි අපි මේ හයික් එක යන ගමන්
ඉතින් හරි මාර අත්දැකීමක් වුණා මීදුමෙන් වැහිලා. මේක වෙනම ලෝකයක්. ඉතින් මාරම ෆීලින් එකක් තියෙන. ඉතින් ඕගොල්ලන්ටත් කියනවා මේකට ගිහිල්ලා බලන්න. මේක මං හිතන්නේ හන්තානේ ඉඳන් ගලහට ඕගොල්ලන්ට ඕන නම් මේක පයින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොටර් බයික් එකක වගේ යතුරුපැදියකින් යන්නත් පුළුවන් මේ පළවෙනි ස්ටේජ් එක. දෙවෙනි ස්ටේජ් එක නම් එහෙම යන්න බෑ. ඉතින් ඔයගොල්ලෝට එක දවසින් මේ හයික් එක යන්න පුළුවන්. ඉතින් මේ view point මේ මාක්ස් දාලා තියෙනවා හැමතැනම. ඉතින් මේ තියෙන view point එක. එදා view point එකේදී අපිට view එක බලා ගන්න ඕනේ නැහැ. මොකද එදා වර්ෂාව තිබ්බ නිසා මීදුමෙන් වැහිලා. නමුත් එක තැනකදී යන්තම් view එක පේන්න ගත්තා. ඉතින් මේ view board එක view එකේ ගහලා තියෙන මේ board එකේ ඒ දිවෙන ඒ දිස් වෙන හැම තැනක්ම මාක් කරලා තියෙනවා කොහොමද කියන එක. ඉතින් මේ තියෙන්නේ ඒක. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පිකෝ ට්‍රේල් එක යනවනම් මෙතනටත් ගිහිල්ලා මේ view point එකටත් ගිහිල්ලා මේක බලන්න. මොකද වැඩි දුරක් නැහැ. පාරේ මාර්ගයේ ඉඳන් කිලෝමීටර් 150ක විතර දුරක් තමයි යන්න තියෙන්නේ. ඉතින් view එක පේන්නේ මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. මාරම ලස්සනයි. වෙනමම ලෝකයක් මීදුම කියන්නේ. ඉතින් සංචාරය කරන ගොඩක් කට්ටිය දන්නවා මේ ෆීලින් එක මොන වගේද කියලා. මේ අත්දැකීම ලබාගත්ත නැති කට්ටියට මම ආරාධනා කරනවා මේ අත්දැකීම ලබා ගන්න. මොකද ලංකාවේ තියෙන හැමතැනම ඇවිදලා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඉතින් අපිත් එක්ක ගලහ ඉඳන් පටන්ගෙන හන්තානේ ඉඳන් පටන්ගෙන ගලහ දක්වා මේ සුනකය අපිත් එක්ක ආවා. ඉතින් අපි ගොඩක් සංචාරය කරන ස්ථානවලදී අපිට සුනකයෙක් අපේ මාර්ග පෙන්වන්න එකතු වෙනවා. ඉතින් මේ සුනකයා මේ අපිට හන්තානේ ධම්ම ගලහ දක්වා අපිත් එක්කම ආවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට යන්න හම්බ වෙන්නේ තේ වතුත් එක්ක, තේ වතු මාර්ගත් එක්ක. ඉතින් ඒකක වෙනම අත්දැකීමක්. හැබැයි ඉතින් එදා සෑහෙන කූඩැල්ල හිටියා මාර්ගයේ. ඉතින් ඕගොල්ලෝ කූඩැල්ලොන්ට අවශ්‍ය කරන දේවල් මොන හරි තියෙනවා නම් ඒවා දාගෙන එන්න. මොන හරි සැනිටයිසර් හරි මොන හරි. ඉතින් මාර්ගයේ සෑහෙන කූඩැල්ල හිටියා. ඉතින් මාර මුලගක් තිබ්බා. ඉතින් ඒ මුලගත් එක්කම තමයි අපි මේ සංචාරය යන්න තිබ්බේ. ඉතින් අපිට බාධාවක් වුණේ වර්ෂාව විතරයි. මේ මුලගයි වර්ෂාවයි. මේ මාර්ග සලකුණුත් එක්කම ඕගොල්ලන්ට යන්න පුළුවන් බලාගෙන පාරවල් දින්නේ. ඉතින් අපිට එනකොට යාළුවෙක් හම්බුණා. මේ වගේ සර්පයොත් සත්තුත් ඉන්නවා. ඒගොල්ලන්ට කිසිම හානියක් කරන්න එපා. කිසි කරදරයක් කරන්නේ නැහැ ඒගොල්ලෝ. वाहन में गया उधर टेंटिक के उधर बढ़ गया इधर कैमरी आ रहा है मडो हाथ इधर एक टक पेज ඉතින් අපි කිතුල්මුල්ල ගම්මානය පාස් කරගෙන අපි අපේ නවත්තනට ආවා. මොකද හේතුව අපි පීක් දෙකක් කව කරන්න කියලා හිතාගෙන ආවේ. අපි සෙකන්ඩ් පීක් එකත් ස්ටෙප් එකක් කව කරන්න. ඉතින් අපි සෙකන්ඩ් පීක් එක කව කරන්න ඊළඟ දවසේ දාගෙන අපි නවතන වලට ඇවිල්ලා දෙවෙනි දවසේ අපි මෙන්න මේ වගේ ස්වභාවික නේචර් ෆූල් එකකින් උදේ නාලා අපි අපේ ගමන ආරම්භ කරන්න සූදානම් වුණත් අපිට ගමන යා ගන්න බැරි වුණා. හේතුව මේ අධික වර්ෂාවක් නිසා ෆස්ට් පීක් එක විතරක් ෆස්ට් ස්ටෙප් එක විතරක් අපි කවර් කරා. ඉතින් මේ ගමන මාර අත්දැකීමක් වුණා. ඉතින් දෙවෙනි අත්දැකීමත් එක්ක අපි ළඟදීම ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. ඉතින් හැමෝම මට කියලා තිබ්බා වොයිස් කරන්න කියලා. ඉතින් පළවෙනි වීඩියෝ එක මම මේ වොයිස් කරන. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම මොන හරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න. ඉතින් මට ඒක ගොඩක් වැදගත් වෙයි මගේ ඉදිරි වීඩියෝස් වලට.